හායි ඔයගොල්ලෝ හැමදෙනාම හොඳින් කියලා හිතනවා. ඉතින් අද බලමු අපි කොහොමද ට්‍රේලර් එකක් පික් කරලා එහා පැත්තේ යාඩ් එකකින් පාක් කරන්න කියලා. ඉතින් අද මට මේ ට්‍රේලර් එක මගේ තියෙන ටැබ්ලට් එකේ ට්‍රේලර් එකේ නම්බර් එකයි පාකින් බේ එකයි වැටුණාට පස්සේ මම එතනට එනවා. ඇවිල්ලා වෙලා ට්‍රේලර් එකේ නම්බර් එක චෙක් කරනවා. ට්‍රේලර් එකේ නම්බර් එක ඕකේ නම් පාකින් බේ එකත් ඕකේ නම් ඊට පස්සේ මම ආයේ බලන්න ඕනේ ඩබල් චෙක් කරගන්න ඕනේ ග්‍රීන් ලයිට්ද තියෙන්නේ කියලා. මොකද රෙඩ් ග්‍රීන් ලයිට් දෙකක් තියෙනවා. රෙඩ් පත් වෙනවා කියන්නේ අපිට ට්‍රේලර් එක අල්ලන්න බෑ. මොකද ඒකේ ඇතුලේ කට්ටිය වැඩ කරනවා කියන එකයි. ඉතින් ග්‍රීන් ලයිට් එක පත් වෙලා තියෙනවා නම් විතරයි මට මේ ට්‍රේලර් එක මූව් කරන්න පුළුවන්. ඉතින් මම ට්‍රේලර් එක මගේ මැෂින් එකට කනෙක්ට් කරලා ඉවරලා මම මේකේ තියෙන කේබල්ස් ඔක්කොම කනෙක්ට් කරගන්න ඕනේ. මොකද පවර් ලයින් එක වගේම බ්‍රේක් ලයින් එක තියෙනවා. ඒක කනෙක්ට් කරන්න ඕනේ මේ ට්‍රේලර් එකේ ලයිට් වැඩ කරන්නයි. එතකොට ට්‍රේලර් එකේ බ්‍රේක් වැඩ කරන්නයි ලයින් කනෙක්ට් කරන්න ඕනේ. ඉතින් මම මේක ගෙනියන්නේ ආයේ මේක හිස් ට්‍රේලර් එකක්. ඉතින් මේක මං එහා පැත්තට ගෙනියන්නේ මේක ආයේ ලෝඩ් කරන්න. ඒ හින්දා මං ට්‍රේලර් එක වටේ ගිහිල්ලා චෙක් කරලා බලන්න ඕනේ මේ ට්‍රේලර් එකේ ඩැමේජ් මොනවද තියෙනවද. ඒ කියන්නේ සමහර ලාවට ඩ්‍රයිවර්ස්ලා ගෙනල්ලා පාක් කරලා යනවා. ඒගොල්ලෝ ඩැමේජ් වෙන ඒවා එම් වෙලා තියෙනවා නම් ඒගොල්ලෝ දකින්න නැති වෙන්න පුළුවන්. සමහර ලාට ඒගොල්ලෝ දැනුවත්ව හරි ඒගොල්ලෝ ගෙනල්ලා පාක් කරලා යනවා. එතකොට ට්‍රේලර් එක අපි මෙතනින් අරන් ගියාට පස්සේ ඒකේ වගකීම තියෙන්නේ අපිට. ඒ හින්දා අපි ඩබල් චෙක් කරන්න ඕනේ ට්‍රේලර් එක මේ අපිට මේක ඊළඟ ලෝඩින් එකට සූටබල්ද කියලා. ඉතින් එහෙම චෙක් කළාට පස්සේ මම ට්‍රේලර් එක මෙතනින් මූව් ඔෆ් කරලා ගෙනිනවා එහා පැත්තට. ඉතින් අපි බලමු ට්‍රේලර් එක ගෙනිච්චට පස්සේ මොකද මෙතන කරන්න කියලා අපි. ඉතින් මම මෙතනට ට්‍රේලර් එක ගේනවා. මොකද ට්‍රේලර් එකේ බ්‍රේක් චෙක් කරන්න ඕනේ. ඒක ලෝඩ් කරන්න කලින් එහෙම නැති වුණොත් ලෝඩ් කරලා ඉවරනාට පස්සේ බ්‍රේක් කළොත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ABS වල ඒක ලොකු ගැටලුවක් වෙනවා. මොකද ඒක ලොකු ලෝඩ් එකක්. ඒක සාමාන්‍යයෙන් ටෝන් 38න් එහා වගේ ලෝඩ් එකක් තමයි වදින්නේ. එතකොට ඒ ලෝඩ් එක ආය අන්ලෝඩ් කරන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා යාඩ් එකේ වැඩ කරන අයට. ඒ හින්දා මම හැමතිස්සෙම මම මෙතනින් ගෙනලා මේ ට්‍රේලර් එක හිස් ට්‍රේලර් එකක් පාක් කරන්න කලින් මම ට්‍රේලර් එකේ බ්‍රේක් චෙක් කරන්න ඕනේ. ඒකට තියෙනවා වෙනම කම්පියුටර් එකක් වගේ එකක්. අපි ට්‍රේලර් එකට ඒකේ තියෙන ලයින්ස් කනෙක්ට් කළාට පස්සේ අපිට ඒකේ ඩිස්ප්ලේ වෙනවා ඒක ප්‍රශ්නයක් නැද්ද, බ්‍රේක් ඕකේද චෙක් කියන්නේ අපිට ගෙනියන්න පුළුවන් ට්‍රේලර් එකක්ද කියලා. එහෙම නැති වුණොත් අපි ඒක ගෑරේජ් එකට අරන් යනවා ට්‍රේලර් එක රිපෙයාර් කරන්න.